ඔයාට කවදා හිතිලා තියෙනවද ඔයාගේ ඇස් යට පේශිය හිටපු ගමන් ගැහෙන්න ගන්නෙ ඇයි කියලා? මේකට සමහරු එක එක හේතු කිව්වට ඇත්තටම විද්‍යාත්මකව මේ පිටුපස තියෙන වෙනම කතාවක්. එන්න බලමු ඒ මොකද්ද කියලා. මියෝකීමියා එහෙමත් නැත්නම් ඇහැ ගැහෙන එක. විද්‍යාත්මකව බැලුවොත් මේම සිදුවීම සිදු වෙන්නේ අපි ඇසිපිය වටා තියෙන කුඩා මාංශ පේශිවල සිදුවන අනිච්චානුගත පාලනයකින් තොර ගැස්මක් නිසා. මෙම සිදුවීමට බලපාන්නේ අපේ ස්නායු පද්ධතිය අධික ලෙස උත්තේජනය වීමයි. සරලවම කිව්වොත් අපේ මොළයෙන් වැරදි සංඥා නිකුත් කරනවා ඇස්සවට තියෙන පේශිවලට දැන් වැඩ කරන්න කියලා. අන්න ඒ හින්දායි අපිට මේක පාලනය කරගන්න බැරුව අපි නොදැනුවත්වම සිදු වෙන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු මේකට බලපාන ප්‍රධානම හේතු මොනවද කියලා. ප්‍රධානම හේතුව තමයි ස්ට්‍රෙස්. නැත්නම් මානසික ආතතිය කියන්නේ. ඔයා දන්නවද? අපේ හිතේ තියෙන පීඩනය ශරීරයෙන් පිට කරන්නේ මේ වගේ පුංචි සංඥා හරහා වෙන්නත් පුළුවන්. තව හේතුවක් තමයි නිින්ද නොමැතිකම. මේ හින්දා අපේ ස්නායු පද්ධතිය වෙහෙසටපත් වෙනවා. ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදියට මෙම සිදුවීම වෙන්න පුළුවන්. තව හේතුවක් තමයි අධික කැෆීන් භාවිතය. ඔයා දිනකට තේ හෝ කෝපි කෝප්ප වැඩිපුර ප්‍රමාණයක් භාවිතා කරන කෙනෙක් නම් ඒකත් මේකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම දිගු වේලාවක් පරිගණක හෝ දුරකථන තිර දෙස බලා සිටීමත් මේකට හේතු වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ වළක්වා ගන්නේ කොහොමද කියලා. මුලින්ම හොඳ නිින්දක් ලබා ගන්න. ඒ වගේම ඔයා තේ කෝපි වර්ග වැඩිපුර භාවිතා කරන කෙනෙක් නම් ඒ භාවිතාව ටිකක් අඩු කරලා බලන්න. වැදගත්ම දේ තමයි මැග්නීසියම්. මැග්නීසියම් බහුල ආහාර. ඒ කියන්නේ පලා වර්ග, කිසිල් වර්ග ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න. ඇයි දන්නවද? මැග්නීසියම් තමයි මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම සංඝටකය. පුළුවන් තරම් ඇස්වලට විවේකයක් දෙන්න බලන්න. ඒ වගේම වෝම් කම්ප්‍රෙස් උණුසුම් තැවීමක් ඔයාට දෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට මේ ගැස්ම ඉබේම නතර වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ ගැස්ම සති ගණනාවක් පවතිනවා නම් හෝ මොහොන පුරා මේ ගැස්ම පැතිරෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවටත් මේ ගැටලුව තියෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් ඔයාට මතක් කරනවා. ඒ වගේම මේ වගේ තවත් වැදගත් වීඩියෝ නරඹන්න මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න කියලා ඔයාට ආරාධනා කරනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔයාව හමු වෙනකම් පරිස්සමින් ඉන්න.